කෑම ටික නැති දරු පැටවුන්ට කෑම ටික ගෙනල්ලා දීපු දරුවන්ගේ කැතකුණු අතගාන එවැනි පිරිසක් තමයි අපේ රටේ ගුරු විදුහල්පතිවරු කියලා කියන්නේ. ඒ නිසා ඔවුන්ගේ කාර්යභාරය මං හිතනවා කිසිවෙකුටත් සම කළ නොහැකි. ඔවුන්ට කිසිදු චේතනාවක් තිබෙනවද දරුවන්ට දඬුවම් කරන්න? දරුවන්ට අවමන් කිරීමේ චේතනාවක් නැහැ. දරුවන්ට ශාරීරිකව වද හිංසා දීමේ චේතනාවක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ දරුවෙකුට යම් කිසි ආකාරයකට දඬුවමක් කරනවා නම් උන්ගේ චේතනාව වෙන කිසිවක් නෙවෙයි දරුවෝ යහමඟට ගන්න එක. මේ පනත තුල මොකද්ද කරලා තිබෙන්නේ? දරුවන්ට කරනු ලබන හිංසනයේ වළක්වලා තිබෙනවා. මේක හිංසනයේ වැළැක්වීම වෙනුවෙන් ගෙනාපු පනතක්. ඒ වගේම දරුවන්ව ශික්ෂණයට යටත් කරලා තිබෙනවා. දැන් එකක් තමයි අපි පැහැදිලිවම සඳහන් කළා වගේ මේ පනත මේ පාසල් ඉලක්ක කරගෙන ගෙනාපු පනතක් නෙවෙයි. මේ පනත රටේ සමස්ත දරුවන් කියන්නේ මුළු මහ සමාජය ඉලක්ක කරගෙන ගෙන එන ලද පනතක්. එහෙම නැතුව මේ කාටවත් ඒ කියන්නේ පාසල තුල විනය හදන්න කටයුතු කරන ගුරුවරයාට විදුහල්පතිවරයාට දඬුවම් කිරීමට ඉලක්ක කරගෙන ගෙනෙන ලද පනතක් නෙවෙයි. මේ මොහොතේ සමාජය තුල මතුවලා තිබෙන මේ සංවාදේ ගුරුවරුන්ව බියටපත් කරන ඊට පස්සේ අපි දරුවන්ගේ කිසිදු විනය ක්‍රියාවකට දායක වෙන්නේ නැහැ වගේ මත හදන එක සම්පූර්ණ වැරදි අදහසක්. මොකද මේ පාසල් තුල විනය ක්‍රියාත්මක කරන්න මේ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන වලින් කිසිදු බාධාවක් නැහැ. නිසා අපි ඉල්ලනවා විශේෂයෙන්ම අපේ රටේ ගුරු විදුහල්පතිවරුන්ගෙන් මේ පුහු ගෝසාවලට ඔබ යටත් වෙන්න එපා. මේ වැරදි මතවලට ඔබ යටත් වෙන්න එපා. මොකද කිසිලසකින්වත් මේ පනත ගෙනලා තිබෙන්නේ දරුවාගේ පාසල තුල විනය ආරක්ෂා කිරීම වෙනුවෙන්, ඔවුන් ශික්ෂණය කිරීම වෙනුවෙන් ඔබ ගනු ලබන ක්‍රියාමාර්ග. ඒකේ චේතනාව තමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම අපේ රටේ ගුරු විදුහල්පතිවරුන්ට අවධාරණය කරනවා, අපි සහතික වෙනවා මේ පනත තුලින්වත් ඉදිරියේදී කිසිදු ලෙසකින් ඔබට හානියක් වෙන්න අපි ඉඩ තබන්නේ නැහැ කියන සහතික අපි ඔබට දෙනවා. පාසලට එන්න ඕන පාසල් දරුවෙක් ලෙස කොණ්ඩේ වවාගෙන එනවනම් මොකද්ද කිව්වේ? කොණ්ඩේ කපන්න යන්න එපා. ඒක දෙමව්පියන්ට පවරන්න. ඒක කරන්න බැරි. දෙමව්පියෝ ගෙන්නලා අවවාද කළා පාසලට ගැලපෙන ලෙස ඇඳුමත් කොණ්ඩෙත් අනිකුත් රැවුලුත් ඒ දේවල් පිළිවෙලකට එන්න කියන එක කියන්න අවවාද කරන්න කිසිදු බාධාවක් මේක ඇතුලේ නැහැ. එහෙම එකක් කොහෙද තියෙන්නේ? අපිට පෙන්වන්න ඕනේ එහෙම කොහෙද බාධාවක් තියෙන්නේ කියලා. එහෙම බාධාවක් නෙමෙයි හදනවා බොරු බිල්ලේ. කොණ්ඩේ කපන්න බෑ, රැවුල කපන්න බෑ. නේද? එකම දේ ඔය පාර්ලිමේන්තුවේදී කිව්වේ අපි කොණ්ඩ කපන්න යන්න එපා. ඒක ඇතුලේ අර මේ කියපු දරුවන්ට යම් අවමන් කිරීමේ ප්‍රශ්නයක් මතුවේයි කියලා. නැත්නම් අර ගෞමේ වාටිය ලියන්න යන්න එපා. ඉතින් ඒක ඒ දරුවන්ට අවවාද කළා. ඒ දරුවන්ට අවවාද කළා අහන්න නැත්නම් දෙමව්පියෝගෙන් වල අවවාද කළා. එහෙම කරන්න කිසිදු බාධාවක් මේ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන ඇතුළේවත් එහෙම නැතුව මේ චක්‍රලේඛ ඇතුළේවත් එහෙම බාධාවක් නැහැ. මොකද මේ වෙලාවේ අපිට හැම දෙයකම මෙහෙම වුණොත් කියලා විසඳුම් හොයන්න බැරි වෙයි. අපිට ඉස්සරහට තමයි මේ මතුවෙන ප්‍රායෝගික තත්ත්වයන් ඇතුළේ ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ කොහොමද කියලා තීරණය කරගන්න වෙන්නේ. රතුවිර ජාතික පුවත්පත් කලාවේ ස්පන්දනය